සුන්ද මැරිච්ච වෙලාවේ නම් මං හරියට පශ්චාත්තාප වුණා. හැබැයි ඉතින් දැන් හිතනවා මැරිච්ච එකමයි හොඳ කියලා. නැත්තම් මෙහි මෙච්චර විනාශයක් වෙලා කියලා මං දැනගන්නේ කොහොමද? දැන් ඉතින් උඹ ආයෙම රට යන්නද හදන්නේ? අරාබි වගේ රටකට ගිහිල්ලා නම් මේ තට්ටු දෙකේ ගෙවල් හදන්න බෑ වයලට්. ඔන්න හොඳට පඩි ලැබෙන ඉතාලි වගේ රටක් හම්බුනේ අනිවාර්යයෙන්ම යනවා. උඹ අවුරුදු 4කින් විතර උඹේ දුව පවනිව දැක්කෙත් නෑනේ. දැන් කෙල්ල හරි හැඩයි. අනේ කෝල් එකක් ගත්තා. ෆෝන් එක වැඩ කරේ නෑ. පන්ති කරන වෙලාවට ෆෝන් ඕෆ් කරනවනේ. මගේ ෆෝන් එකේ තාම තියෙන අරාබි සිම් එක. දැන් ගිහිල්ලා මේ සිම් එකක් ගන්න ඕනේ. මේ ඉන්න ටිකේ කාට හරි කතා කරන්න තියෙන්නේ. එහෙනම් උඹ දවල්ට කන්න අපේ ගෙදර වරේ. ඕන්නේ නෑ. ඇයි? කෙල්ල මොනවාද මාළු වෑංජනයකුයි තා මොනවාද වෑංජන දෙකක් හදලා ගිහින් තියෙන්නේ. ඒ වුණාට කෙල්ල උඹ එනවා කියලා දන්නේ නෑනේ බං. උඹටත් එක්ක උයලා නැතුව ඇති. එහෙනම් සිම් එක අරන් එන ගමන් මං එහෙ එන්න. මේ ලංකාවේ කෑම වේලක් කන්න ආසාව ඉන්නේ දැන්. මටත් පුදුමයි ජෝසන්. ඒ වෙලාවේ මගේ කරට ආව බොරු තොගේ මොන වුණත් පේමන්ට් සුද්ධ කරපු වෙලාවේ කඩේ උස්සන් ගියප එක ඇත්තනේ. ඒ වුණාට ඉතින් ආයේ කඩේ දාගන්න ලක්ෂ ගාණක් ගියේ නෑනේ බං. මං කියපෙන් ඉතින් හතරෙන් එකක් යාන්තම් ගෑණි පිළිගත්තට පෙරාදිනේ දන්නවා හතරෙන් තුනම බොරු කියලා. එහෙනම් ඇයි උඹට ගෑණි බැන්නේ නැත්තේ? දැන් මට බැන්න කියලා එයාගේ සල්ලි අපව හම්බ වෙනවා. මේ විමලේ අද උඹ බීලා එහෙම ගෙදර යන්නේ නැහැ. බෝ හදනම් කතා කරන්න බදනම් බොන්නේ. නෑ මං කිව්වේ බීලා ගෙදර යන්න එපා කියලා. තවුල ගෙන යන තැන සුරුට්ටුපත් වන්න එපා මං. විහිළු. ඒක නෙවෙයි. උඹට කොහොමද ලක්ෂ ගණනක් වියදම් වුනේ? එයා ඔය කිව්ව පළියට එහෙම ලක්ෂ ගණන් එකපාරේ වල නෑ බං. 1,20,000 30,000 15,000 එහෙම තමයි එවලා දින්නේ. එක සැරයක් අනතම 50,000ක් විතර එවුවා. ඒකෙන් තමයි ඔය ෆවුන්ඩේෂන් එක දාගත්තේ. ඒක උඹ දන්නවනේ දැන් තරුණ කෙල්ලෙක්ට කොච්චර වේදන්ද? උඹ බෑ කියන්නේ. අඳුම් පැලඳුම් ඔව් සෑන් පවුඩර් රීලෝඩ් කොච්චර වේදන්ද බං? බත් ඉතින් කන්න බොන්න ගියාම සුද්ධ වගේනේ. මම බය නැතුව සල්ලි විඳන් කරේ. කොයි වෙලාවෙ හරි අස්සේ පයින් ගහයි කියලා මට හොඳ ෂුවර් එකක් තිබ්බා ජෝස්. උඹට එකපාරක් 60,000 කොහෙද වැඩ කළානේ? මම නිකන් දන්නේ වගේනේ මං අහන්නේ. ඒක මොකද 10 ගිලිම රේස් බයි වලට ගියානේ. ඒ වෙලාවෙ ඉතින් අස්සේ අපි දිහා බැලුවේ නෑ බෑ. මම මේ කල්පනා කරේ අපි මෙහෙම ආශ්‍රය කරනවා. ඔයාලගේ අම්මලා මට කැමති නේද? මොකක්ද අකමැති වෙන්න තියෙන හේතුව? මං ඉන්නේ පේලිගේක. මගේ තාත්තා කරන්නේ අතුරු කපන එක. ඒ වුණාට ඔයගලන් ගයක් හදනවනේ. ඒක ඉතින් කවදා හදයිද කවුද දන්නේ? අපේ අම්මයි තාත්තයි ගමේ වුණාට ඒ දෙන්නම ගුරුවරු. ඒගොල්ලෝ සමාජය දිහා පටු විදිහට බලන්නේ. ඒ මොනවා වුණත් අපේ අම්මා ලංකාවට ආවහම ඔයාලගේ අම්මලා අපේ ගෙදර එක්කන් ඉන්නවා.
ඔයාගෙන් අහන්න හිටියේ. අවුරුදු 4ක් යනකම් ඔයාට කසාද බඳින්න හොඳ නැහැ කියපු කතාව ඇත්තක්ද? මගේ වෙලාව බලපු රත්නපාල ඉස්කෝලේ මහත්තයා නම් කියලා තියෙන එහෙම තමයිලු. හරි. බැන්දොත් මොනවද වෙන්නේ? බැන්දොත් මම බඳින එක්කෙනා මැරෙනවලු. හරි ඉතින් මැරෙන්නේ මමනේ. ඒකට කමක් නැහැ. මම කියන්නේ අපි දෙන්න කසාද බඳිමු. බෑ. ඒක නම් කොහොමටත් කරන්න බෑ. ඔයාව කසාද බැඳලා මම කනවැන්දුම් වෙන හින්දා නෙමෙයි සුමේද. මට ඔයාට මැරෙන්න දෙන්න බෑ. මම කුලී වැඩ කරලා හරි ඔයාට 3 වේල කන්න දෙනවා. ඔයාට තේරුණාද? ඉස්සෙල්ලාම ඔයා ඔය යන්න හදන ඉතාලි ගමන යන්නකෝ. ගිහිල්ලා කීයක් හරි හම්බ කරන් ඇවිල්ලා අපි මෙහෙ බිස්නස් එකක් පටන් ගමු. ඊට පස්සේ ඉතින් අර කැකිරාවේ කුලියට දීලා තියෙන කඩෙත් අප්පච්චි ඔයාට දෙනවයි කිව්වනේ. මම දන්නවා. ඔයාගේ අප්පච්චි කොහොමත් මට වැඩි කැමැත්තක් නැති විත්ති. අකමැත්තක් නෙමෙයි සුමේද. මෙතන තියෙන ප්‍රශ්න ඔයාට රස්සාවක් නැති එකනේ. මන්ත්‍රීතුමාට පෝස්ටර් ඇලෙව්වා. කොඩිවෙල් ඇද්දා. කැන්වසින් ගියා. අඩුම ගානේ කන්තෝරුවක පියන් වැඩක් හම්බුණාද? ඔය පියන් රස්සාව වගේද ඔයා ඉතාලි ගිහිල්ලා කීයක් හරි හම්බ කරන් ඇවිල්ලා බිස්නස් එකක් පටන් ගත්තාම. මට පෙන්නේ ඔයාටත් ඕනේ මා ඉතාලිය යවන්න වෙන්නේ නැති. අනේ දෙයනේ කියන දේ තේරුම් ගන්නකෝ. අවුරුදු 4ක් යනකම් මට කසාද බඳින්න හොඳත් නැත්තම් මං එහෙම කසාද බැන්දොත් ඔයා මැරෙනවනම් ඒ අවුරුදු 4 අපි ඔයාට පුළුවන්ද අවුරුදු 4ක් මව නොදකින්න? කියන්න. අමාරුවෙන් හරි ඉන්න එපා සුමේද. අපි දෙන්නගේ අනාගතය වෙනුවෙන්නේ. හෙට ඉන්ටර්විව් එකට කී දෙනෙක් කියලාද? සර් 12 දෙනෙක් කෝල් කරා. මම හැමෝටම වෙලාව කිව්වා සර්. අවුරුදු 50ට වැඩි අය කතා කළොත් ඉන්ටර්විව් එකට එන්න එපා කියලා. අවුරුදු 58ක ලේඩි කෙනෙක් කතා කරා සර්. මම එයාට කිව්වා සර් ඉන්ටර්විව් එකට එන්න එපා කියලා. හොඳයි. අද ක්ලාස් එකට කී දෙනෙක් ඇවිල්ලාද? 4 දෙනෙක් ඇවිත් ඉන්නවා සර්. හෙට ඉන්ටර්විව් තියෙන නිසා ක්ලාසස් තියන්න එපා. නෑ සර් හෙට දවසට ක්ලාසස් දැම්මේ නෑ. ඕකේ. මැඩම්ගේ දාන මේ පාර පන්සලට යවනවද සර්? ඔව්. ඒක එහෙම කළොත් හොඳයි බෙනට්. මේ සැරේ ගෙදරට වඩම්මලා දාන දෙන්න බැරි වෙයි. මම පිටරට යන හින්දා. දොරටියා මහත්තයාට කියනනම් දාන පිළියෙල කරලා දෙන්න කියලා. බෙනට් ගිහිල්ලා පන්සලට පූජා කරන්න. හොඳයි සර්. අම්මා කොයි වෙලේද ආවේ? කොයි වෙලේ හරි මෙයාම ආවේ නැත්තම්
මේ හොඳ හොඳ දේවල් ටිකක් සිද්ධ වෙන්න තිබ්බා. ඇයි අම්මේ? ඇයි අම්මේ? දැන් ඔය පන්ති අල්ලනකොට මොකක්ද එක්කද ඔය කතා කර කර ආවේ? කියනවා. මොකද? එයා විසල්. කුසල්? කුසල් නෙමෙයි අම්මේ. විසල්. ඌ මොනා කරන එකද? කොහේ ගෙද්ද? ගම නුවර වැඩ කරන්නේ පොලිසියේ SI කෙනෙක්. SI මහත්තේ? කොහමද හම්බුනේ? මං අම්මට ඇත්තම කියන්න. ඔව් ඔව් ඔව්. ඇත්ත කියනවා. තාත්තා වගේ බොරු කියන්න පුරුදු වෙන්නේ නැතුව. ඊට ඉස්සෙල්ලා මට කියනවා අර අල්මාරියේ තියෙන ඇඳුම් කන්දරාව අරන් දුන්නේ කවුද? SI මහත්තයාද? නෑ. තාත්තා. එයාව හම්බුනේ ළඟදී. එහෙනම් තාත්තා බීලා සූදු කෙලියට දුවට හොඳට සලකලා තියෙනවා. ඔව් ඉතින් සලකන්න බැරියේ. මං හරි ජරාව අතගාලේ වෙන සල්ලි තියෙනවනේ. තාත්තා පව් අම්මේ. තාත්තට බනින්න එපා. මේ කට වහගෙන දැන් මට කියනවා ඒ SI කාර්යාව කොහොමද හම්බුනේ කියලා.